හදියට යනකොට දන්න එකම දේ මොකද්ද? සරිගම පදනී කියලා වර්ගයක් තියෙනවලු සංගීතේ. එච්චරයි සරලව අලුතෙන් ආව ඔයාලට සරිගම පදනී කියලා එකක් තියෙන සංගීතය. ඔන්න සරලව පළවෙනි කෑල්ල එච්චරයි. පළවෙනිටම කියන්නේ එච්චරයි. ඒකේ ඉන්න අයගෙන් ඒ සරිගම පදනී 7 දෙනාගෙන් අපි පුරුද්දට සරිගම පදනී කියලා කියනවා. නමුත් ස්වර 7යි කියන්නේ අහලා තියෙන්නේ. ස්වර 7යි එතන සප්ත ස්වර කොහොමද කියන්නේ? ඒ 7 දෙනා තමයි. ඒ 7 දෙනා අපි හොයාගන්න කොහොමද? මෙන්න මේ සුදු පාට කට්ටිය එච්චරයි. සරලව ඉස්සෙල්ලා එච්චරයි. මේ සුදු පාට කට්ටිය. මේ ඉන්නේ 7 දෙනා. එක වගේ මේ ඇඟිලි දෙක අතර තියෙන 1 2 3 4 5 7 මේක. 7 මේක. ඒ ඉඳලා 7. හරිද? මේ උඩ ඉන්නේ අර අනිත් කට්ටිය. අර මං යන්නේ. කිව්වනම් හැබැයි මෙයාට වඩා මෙයා අඩුයි වෙන්න එපා. මෙහෙට. එතකොට ඒක කොමල පා කියන්නත් පුළුවන් නේ. පුළුවන්ද? කියන්නේ. මේව හඳුන්වන වෙස්ටර්න් මියුසික් වලින් හඳුන්වන. මේක ලෝකයේ ඕන තරකට පොදුයි. වෙස්ටර්න් මියුසික් වලින් කියන ක්‍රමය. වෙස්ටර්න් මියුසික් වලින් කියන ක්‍රමය තමයි ලෝකේ පොදු විවහාරයේ තියෙන්නේ. මෙන්න මේකට ලෝක පොදු විවාහනේ හදාගත්ත එක මේක හරි විදියට නම් වෙන්න ඕන කොමලරීනේ. අපි කොමල ස්වරයක් කියන්නේ මෙන්න මේ සංකේතය දාලා. අපි මේක කියන ෆ්ලැට් කියලා. ෆ්ලැට්. මෙයාට වඩා වැඩි ඉන්න. එච්චරයි ලෝකේ පොදු විවහාරේ වෙනස කර තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම හරි. ෂාප් කියන්නේ කොහොමද හඳුන්වන්නේ? ඕගොල්ලෝ දන්න මේ මම හිතන්නේ පොඩු සලකුණ දුරත් කරා. ඒක කියන්නේ රෙකෝඩින් ඩයලොග් එක මොනවද හරි කියන්නේ ෆෝන් කම්පැනි එකේ රෙකෝඩින් එකේ කියන්නේ කාට මේකට කියන්නේ කොමලරි කොමලගා කොමලදා කොමලමි තීව්‍රමා මේක කොමලනේ මේකට මොකක්ද කිව්වේ තීව්‍ර නැත්නම් මේක තීව්‍ර කොහොමද කියනවා මේව තමයි අමතක තියෙන්නේ තීව්‍ර කියලා අර ප්‍රකාරාංශයක් දාලා කියනවා ඔන්න ඔච්චරයි වගේ ආවෙන්නේ නැතුව නිකන් කියන්නේ සා හරිද සා යතයි වගේ වෙන්න පුළුවන් හැබැයි ඒක හදාගන්න පුළුවන් අරගෙන කොට හැඩයි අන්නේ එකකින් කියන්නේ නිවි කියලා ඉතින් ඒක කුට්ට ගෙන්නී කියන අපේ කතාවල ඉන්නවා
නේද පොඩි චූටි දන. මේ පොඩි පොඩ හැරෙන ගතියක් තියෙනනේ. අර ෆොටෝ එකක් ගන්න ගියත් තව ලයින් තියෙනවා. මායකත් එක දැන් කියේ. මායකට කියමු. පොඩ්ඩක් රැඳේ. මොකද ඒකේ රැඳිලා ඉන්නේ ඊළඟට ඊළඟ එක අල්ල ගන්න හුස්ම පවත්වා ගැනීමේ ක්‍රමයක් තිබුණා. ඊළඟ එක අල්ලගන්න. කියලා හැරිලාව හිටියේ නෑනේ. පාදාවෙන්න චුට්ටක් ළඟ ඉන්නවා වගේ දැනෙනවා. පායකට දායි
මේක විතරක් අල්ලන් ඉන්න සාපා දෙක try එකක් දෙන්න. හා. එතන වෙනස් වෙනවා. විතරක් කිය. ගායක විතරක් කියගෙන වැරදෙන තැන හදා ගන්න ඕනේ. ආයි දැන් කියලා. නෑ සුද්ධ කරන්නේ මේ. ඔය හන්නේ ආවේද?